හෙලෝ ට්‍රේඩර්ස් සුබ දවසක් වේවා සියලු දෙනාටම Trading Edge FX YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ වැදගත් ලෙසන් එකක් ස්මාර්ට් මනි concept එකෙන් ට්‍රේඩ් කරන අයට වගේම දැනට support resistance supply demand එතකොට Fibonacci ඒ වගේ ගොඩක් මෙතඩ් යූස් කරලා ට්‍රේඩ් කරන අයටත් මේ ලෙසන් එක වැදගත් වෙයි. මොකද ඔයාලගේ ස්ට්‍රික් රේට් එක සහ ඔයාලගේ ට්‍රේඩ් එක ගන්න ක්වොලිටි එක වැඩි කරගන්න සහ ඔයාලට හරි ඩිරෙක්ෂන් එකක් හදාගන්න හරි විදිහට ඔයාලට සිස්ටම් එකක් හදාගන්න ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මං අනිවාර්යෙන්ම හිතනවා. පැහැදිලිද? එතකොට ඔයාලා ට්‍රේඩ් කරන කට්ටිය ට්‍රේඩින් ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන් ඉන්න කට්ටිය සහ එක්ස්පීරියන්ස් කරපු කට්ටිය මේ වෙනකොට ඇති. නමුත් අපි ස්මාර්ට් මනි ට්‍රේඩ් කරද්දී වැදගත්ම දේ තමයි මේ මාකට් ස්ට්‍රක්චර් එක. එතකොට ඔයාලා ගොඩක් YouTube channel වල බේසික් මාකට් ස්ට්‍රක්චර් කොහොමද මාකට් ස්ට්‍රක්චර් එක මැප් කරන්නේ මේ විදිහට කොහොමද මාකට් ස්ට්‍රක්චර් එක හරියට අඳුරගන්නේ අපි ස්විං පොයින්ට් එකක් අඳුරගන්නේ එතකොට BOS එක කොහොමද ට්‍රෙන්ඩ් චේන්ජ් එක කොහොමද ඒ විදිහ ගොඩාක් දේවල් ඔයාලා YouTube එකේ බලනවා එක එක වීඩියෝ බලලා ඔයාලා තේරුම් ගන්න උත්සාහ කරනවා. නමුත් ඔයාලට හරි විදිහට මේක අවබෝධ වෙන්න නැතුව ඇති මෙතෙක් කාලයක්. එතකොට අද වීඩියෝ එකේදී මම කතා කරනවා සම්පූර්ණයෙන්ම බේසික් මාකට් ස්ට්‍රක්චර් එක සම්පූර්ණ ඔයාලට හරි විදිහට මැකෑනිකලි කොහොමද අපි මේ මාකට් ස්ට්‍රක්චර් එක මැප් කරන්නේ කියලා. මොකද මැකෑනිකල් විදිහට මාකට් ස්ට්‍රක්චර් එක මැප් කරේ නැත්නම් ඔයාලව ට්‍රැප් වෙනවා ඔයාලට ස්විං පොයින්ට් එක අඳුරගන්න බැරුව. පැහැදිලිද? එතකොට මේකේ මාකට් ස්ට්‍රක්චර් එකේ අපි හරි විදිහට කොහොමද අද මාකට් ස්ට්‍රක්චර් එක තියරි ලෙසන්ස් ටික සහ ප්‍රැක්ටිකලි ලයිව් chart එකේ ඇප්ලයි කරලා කොහොමද අපි මාකට් ස්ට්‍රක්චර් එක හරි විදිහට මැප් කරන්න කියලා අද බලමු. හරි. අපි මුලින්ම බේසික් මාකට් ස්ට්‍රක්චර් එක්ස්පෙක්ටේෂන් ඒ කියන්නේ අපිට මේ බේසික් මාකට් ස්ට්‍රක්චර් එක අපි මැප් කරද්දී අපිට අපේක්ෂාවක් විදිහට තියෙන්නේ මේ එක්ස්පෙක්ටේෂන්. ඒ කියන්නේ අපි රියැලිටි එකේදී මේ විදිහට අපිට දකින්න නැහැ. පැහැදිලිද? එතකොට අපේ අපේක්ෂාව තම අපේක්ෂා කරන්නේ මේ විදිහට රියැලිටි එකේ තියෙයි කියලා. නමුත් රියැලිටි එකේ මේ විදිහට නෑ. ඒ නිසා මම තියරි එක පොඩ්ඩක් මෙතනදී කතා කරනවා. හරි. මම මුලින්ම මෙතනදී බුලිෂ් මාකට් ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අප් ට්‍රෙන්ඩ් එක මාකට් ස්ට්‍රක්චර් එකේ බේසික් මාකට් ස්ට්‍රක්චර් එකේ. හරි. බුලිෂ් මාකට් ස්ට්‍රක්චර් එකක් කියන්නේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක ඉහළට ගමන් කරන ස්ට්‍රක්චර් එකක් තමයි මේ බුලිෂ් මාකට් ස්ට්‍රක්චර් එකක් කියලා කියන්නේ. එතකොට මාකට් එකේ හය එකක් හදනවා නැවත හය ලෝ එකක් හදලා හය එකක් මෙතනින් හදනවා. එතකොට BOS එකක් කියලා ඔයාලා අහලා ඇති මේ වෙනකොට. එතකොට BOS එකක් කියන්නේ මාකට් එකේ හය එක බ්‍රේක් කරලා ඉහළට ගමන් කරාට පස්සේ මේ ලෝ එක බ්‍රේක් කරාට මේ ලෝ එකයි මෙතන හය එකයි හදන අතරතුර මේක තමයි BOS එක විදිහට අපි ගන්න. එතකොට BOS එකෙන් පස්සේ ආය හය ලෝ එකක් හදලා ආය හය එකක් හදනවා. එතකොට නැවතත් BOS එකක් දෙනවා. එතකොට මෙතනදී බුලිෂ් මාකට් ස්ට්‍රක්චර් එක අප් ට්‍රෙන්ඩ් එක කොහොමද මාකට් එක ගමන් කරන්නේ? හය ලෝ හදලා ඉහළට තමයි ගමන් කරන්නේ. අප් ට්‍රෙන්ඩ් එක ඉහළට ගමන් කරන්නේ. එතකොට හැම වෙලාවෙම බුලිෂ් මාකට් ස්ට්‍රක්චර් එක ලෝ එක ස්ට්‍රෝං වෙනවා. එතකොට හය ලෝ එක ස්ට්‍රෝං ලෝ එකක් වෙනවා. මේ ස්ට්‍රෝං ලෝ එක ප්‍රොටෙක්ට් කරලා තමයි මාකට් එක ඉහළට ගමන් කරන්නේ. පැහැදිලිද? එතකොට මේ ස්ට්‍රෝං ලෝ එක ප්‍රොටෙක්ට් කරලා තමයි මාකට් එක ඉහළට ගමන් කරන්නේ. එතකොට බෙයාරිෂ් මාකට් ස්ට්‍රක්චර් එකක් ගත්තොත් එහෙම මෙතන මාකට් එක ලෝව ලෝ එකක් හදනවා. ඒ කියන්නේ පහළ අගයක්. පැහැදිලිද? ඊට පස්සේ ලෝව හයි එකක්. බෙයාරිෂ් මාකට් ඩවුන් ට්‍රෙන්ඩ් එක ලෝව හයි එකක් කියන්නේ පහළ ඉහළ අගයක් හදනවා. පැහැදිලිද? පහළ අගයක් හදනවා. මේ විදිහට ආය නැවත පහළ ඉහළ අගයක් හදනවා. ලෝව හයි එකක්. ඒ කියන්නේ මෙතනදී බුලිෂ් මාකට් ස්ට්‍රක්චර් එක ඉහළ අගයක් තමයි හදන්නේ. ඒ කියන්නේ හයි එක. එතකොට මෙතන ඉහළ පහළ අගයක් හදනවා. පැහැදිලිද? ඒ කියන්නේ මේකට වැඩිය උඩින් පහළ අගයක් හදන එක තමයි ඉහළ පහළ අගයක් කියලා කියන්නේ. එතකොට මෙතනින් ආයේ ඉහළ අගයක් හදනවා. ඒ කියන්නේ මේකටත් වැඩිය ඉහළ අගයක් හදනවා.
ඊට පස්සේ නැවත පහළට ඇවිල්ලා ඉහළ පහළගයක් තමයි හදන්නේ. මේකට වැඩිය ඉහළින් පහළගයක් හදනවා. පැහැදිලිද? එතකොට මෙතනදී මේක පහළ පහළගයක්. පැහැදිලිද? එතකොට මේක මේ ඇවිල්ලා හයි එකක්. එතකොට මේ හයි එකට පහළින් තමයි හයි එක හදන්නේ. ඒකයි ලෝව හයි පහළ ඉහළ අගයක් කියලා කියන්නේ. පැහැදිලි ලෝව හයි එකක් කියන්නේ. එතකොට මේ විදිහට BOS එකක් දුන්නට පස්සේ මාකට් එක ඔන්න දැන් bearish trend එක තමයි continue වෙන්නේ. bearish market structure එක. එතකොට bullish market structure එක කොහොමද අපි යන්නේ මාකට් එක ඉහළට තමයි ගමන් කරන්නේ bullish market structure එක. පැහැදිලිද? එතකොට bearish market structure එක අපි පහළට තමයි ගමන් කරන්නේ අපේ trend එක. එතකොට bearish. bullish market structure එක මේ විදිහට අපිට BOS දීලා order flow ඉහළ පැත්තට තමයි ගමන් කරන්නේ. එතකොට bearish market structure එක පහළට continue වෙන market එක bearish පැත්තට තමයි continue වෙන්නේ. order flow bearish පැත්තට continue කරලා. පැහැදිලිද? එතකොට ඔයාලා මේ හිතන තරම් ලේසි නෑ මේ අපි අපේක්ෂා කරන්නේ මේ විදිහට ලයිව් chart එකේ තියෙනවා කියලා. නමුත් මේ විදිහට ලයිව් මාකට් එකේ අපිට රියැලිටි එකක් විදිහට බලා ගන්න වෙන්නේ නෑ. මොකද මාකට් ස්ට්‍රක්චර් එක ටිකක් ඇඩ්වාන්ස් විදිහට සමහර අවස්ථාවල එතකොට මෙතනින් මං ස්විං ස්ට්‍රෝං එක තමයි මේ විදිහට මැප් කරලා තියෙන්නේ. ස්විං වීක් තමයි මේ. එතකොට මේකේ නිතරම මාකට් එකේ බුලිෂ් මාකට් එක ස්විං ස්ට්‍රෝං පැත්ත තමයි මේ යට ලෝ එක. මොකද මේ හයි එක වීක් හයි නිසා තමයි මේ විදිහට මාකට් එක මෙතනින් බ්‍රේක් කරගෙන ඉහළට යන්නේ. ඒ කියන්නේ ශක්තිමත් නෑ, මෙතන දුර්වලයි. වීක් කියන්නේ දුර්වලයි. එතකොට වීක් හයි එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේක ස්ට්‍රෝං ලෝ ශක්තිමත් පහත් අගයක්. එතකොට මාකට් එක පුල් බැක් එක ආවට මේ ශක්තිමත් පහත් අගය බ්‍රේක් කරන්නේ නැහැ. මාකට් එක ආයෙ නැවත මේ දුර්වල ඉහළ අගය තමයි ටාගට් කරන්නේ. පැහැදිලිද? එතකොට මාකට් එකේ මාකට් ස්ට්‍රක්චර් එකේ තියරි එක තමයි මේ. පැහැදිලිද? බේසික් මාකට් ස්ට්‍රක්චර් තියරි එක තමයි අපි මේ කතා කරේ. එතකොට අපි බලමු රියැලිටි එකේ කොහොමද මේ බේසික් මාකට් ස්ට්‍රක්චර් එක තියෙන්නේ කියලා. එතකොට ඔයාලා මෙතනදි කරන ලොකු වැරැද්දකුත් මං කතා කරනවා. ඒ නිසා මේ වීඩියෝ එක ටිකක් දිග වෙන්න පුළුවන් ඔයාලට බලද්දි. පැහැදිලිද? මොකද තියරි කොටස් ටික සහ ප්‍රැක්ටිකලි ලයිව් chart එකේ ඇප්ලයි කරලා කොහොමද අපි මාකට් ස්ට්‍රක්චර් එක හරි විදිහට මෙකැනිකලි මැප් කරන්න කියලා මෙතනදි කතා කරන නිසා වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මොකද ඉවර වෙනකම්ම ඔයාලා එකපාරක් බලලා තේරෙන්නේ නැත්නම් තව පාරක් බලන්න. මොකද හරි විදිහට මේ මාකට් ස්ට්‍රක්චර් එක ඔයාලා ඉගෙන ගත්තේ නැත්නම් ඔයාලට සප්ලයි ඩිමාන්ඩ් ඇප්ලයි කරද්දි ලික්විඩිටි කන්සෙප්ට් ඇප්ලයි කරද්දි එතකොට එන්ට්‍රියක් ඔයාලා එක්සිකියුට් කරද්දි ඔයාලා ට්‍රැප් වෙන්න පුළුවන්. මොකද ඔයාලට ඩිරෙක්ෂන් එක හරියට අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි කතා කරමු දැන් රියැලිටි එකේ කොහොමද මාකට් ස්ට්‍රක්චර් එක අපිට පේන්නේ කියලා. එතකොට බුලිෂ් මාකට් ස්ට්‍රක්චර් එක අප් ට්‍රෙන්ඩ් එක රියැලිටි එකේ මාකට් එක මේ විදිහට 6 හයි එකක් හදලා මෙතනින් 6 ලෝ එකක් හදලා මේ විදිහට BOS එකක් දෙන්න. එතකොට අපිට අපි අඳුරගන්න ඕන ප්‍රධානම දේ තමයි මාකට් එකේ දැන් තියෙන ස්විං රේන්ජ් එක මොකක්ද කියලා. BOS එකක් දුන්නට පස්සේ ස්විං රේන්ජ් එක මොකක්ද කියලා අපි අනිවාර්යෙන් අඳුරගන්න ඕනේ. එතකොට අපිට 6 හයි එකක් එකපාරට කන්ෆර්ම් කරගන්න බෑ මෙතනින් 6 හයි එකක් වෙනවාද කියලා. එතකොට අපිට මේකේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් කියලා තියෙනවා. ඒ කියන්නේ ස්විං රේන්ජ් එක ඇතුලේ යන ස්ට්‍රක්චර් එක තමයි ඉන්ටර්නල් කියලා කතා කරන්නේ. ඒතර මම ඒක චුට්ටක් ඉස්සරහදී කතා කරනවා. එතකොට අපිට ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් bearish පැත්තට continue වුණාට පස්සේ මෙතනින් 6 හයි එක confirm කරලා swing pull back එක මේ විදිහට continue වෙයි කියලා idea එකක් ගන්න පුළුවන්. එතකොට අපිට පොඩ්ඩක් market එක පහළට ආවහම මෙතනින් 6 හයි එකක් කියලා confirm කරගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මෙතන 6 low එක අතර මේ 6 හයි එක තමයි swing high එක. එතකොට මේක තමයි swing low එක. පැහැදිලිද? එතකොට අපි දැන් තියෙන swing range එක මේක map කරගෙන තියෙනවා. දැන් තියෙන swing range එක. එතකොට මාකට් එක BOS එකකින් පස්සේ ස්විං පුල් බැක් එකක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. පැහැදිලිද? ස්විං පුල් බැක් එකක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. එතකොට ගොඩක් ට්‍රේඩර්ස්ලා කරන දෙයක් තමයි මේ BOS එකකින් පස්සේ එයාලා හිතනවා මෙතනින් බුලිෂ් පැත්තට කන්ටිනියු වුණාට පස්සේ දැන් බයි කරන්න පුළුවන් කියලා. ගොඩක් ට්‍රේඩර්ස්ලා මේ මාකට් එකට එන්ටර් වෙද්දී එයාලා ගැන හොඳ අවධානයෙන් තමයි ඉන්ස්ටිටියුෂනල්ස්ලා බිග් බැංක්ස්ලා ඉන්නේ. එතකොට BOS එකෙන් පස්සේ මාකට් එක අප් වුණාට පස්සේ ගොඩක් ට්‍රේඩර්ස්ලා බයි කරද්දී ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලා හොඳට හිතේ තියාගන්න ඕන දෙයක් තමයි BOS එකෙන් පස්සේ ස්විං පුල් බැක් එකක් අපේක්ෂා කරන්න පුළුවන් කියන දේ. තියරි එකට අනුව
එතකොට BOS එකක් මෙතනින් දුන්නට පස්සේ මේ විදිහට පහළට පුල් බැක් එකක් එන්නත් පුළුවන්. ඔයාලා බයි කරද්දි මෙතනින් ට්‍රැප් වෙන්න පුළුවන්. පැහැදිලිද? එතකොට BOS එකෙන් පස්සේ ස්විං පුල් බැක් එකක් එනවා කියන දේ මතක තියාගෙන මේ මාකට් එකේ ඔයාලා කවුන්ටර් ට්‍රෙන්ඩ් එක ට්‍රේඩ් කරන්න සූදානම් වෙනවද නැද්ද කියන දේ ඔයාලා තීරණය කරන්න ඕනේ. පැහැදිලිද? එතකොට ඒකටත් ඇඩ්වාන්ස් විදියට ඉගෙන ගන්න කන්සෙප්ට් තියෙනවා. හරි. එතකොට අපි මේ විදිහට 6 හයි එකක් 6 ලෝ එකක් සහ 6 හයි එකක් හැදුවට පස්සේ දැන් තියෙන ස්විං රේන්ජ් එක ඇතුලේ යන ඕනම ස්ට්‍රක්චර් එකක් ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් විදිහට තමයි අපි ගණන් ගන්න. ඒ කියන්නේ 6 හයි එක සහ 6 ලෝ එක අතර යන ස්ට්‍රක්චර් ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් විදිහට. එතකොට ගොඩක් අය කරන වැරද්දක් තමයි දැන් මේ කතා කරන්න යන්නේ මේ 6 ලෝ එක සහ 6 හයි එක අතර යන ස්ට්‍රක්චර් එක ඇතුලේ ඉන්ටර්නල් විදියට හයි ලෝස් හදනවා. මේ විදියට හයි එකක් හදනවා, ලෝ එකක් හදනවා, මේ විදියට හයි ලෝ හදනවා. හැබැයි ඔයාලා මේක ස්විං ස්ට්‍රක්චර් එක විදියට ගත්තොත් මෙතන හිතන්නකො සප්ලයි එකක් තියෙනවා කියලා මොකක් හරි. එතකොට ඔයාලා මෙතනින් ස්විං මෙතන ස්ට්‍රෝං හයි එකක් කියලා හිතාගෙන ෂෝට් කරොත් ඔයාලා මෙතනදි ට්‍රැප් වෙනවා. ඒකට හේතුව තමයි ස්විං ස්ට්‍රක්චර් එක මේ විදිහට බුලිෂ් ස්ට්‍රක්චර් එක තියෙන්නේ. ස්විං ස්ට්‍රක්චර් එක මේ විදිහට බුලිෂ් ස්ට්‍රක්චර් එක. එතකොට ඔයාලා මෙතනින් ගන්න ෂෝට් එක ට්‍රැප් වෙලා මේ විදිහට මාකට් එක උඩට ගමන් කරනවා. පැහැදිලිද? ඒ නිසා ඔයාලා ස්විං ස්ට්‍රක්චර් එක ඇතුලේ යන ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට මාකට් එක මේ විදිහට බුලිෂ් පැත්තට කන්ටිනියු කරද්දි මෙතන 6 ලෝ එකක් හැදෙනවා. එතකොට මේ ස්විං ලෝගේ කාර්යය මොකක්ද කියලා අපි තේරුම් ගමු. ස්විං ලෝගේ කාර්යය තමයි මේ ස්විං හයි එක ටාගට් කරලා ඉහළ ස්විං හයි එකක් හදන එක. පැහැදිලිද? එතකොට මේ ස්විං හයිගේ කාර්යය තමයි පහළ අගයක් ඇති කරලා මෙතනින් ලෝ එකක් ස්විං ලෝ එකක් හදන එක තමයි මේ ස්විං හයිගේ කාර්යය. මෙතන ස්විං ලෝගේ කාර්යය තමයි මේ ඉහළ අගයක් හදන එක. ස්විං හයිගේ කාර්යය තමයි පහළ අගයක් හදන එක. පැහැදිලිද? එතකොට ස්විං ලෝගේ කාර්ය වෙන්නේ මාකට් එකේ ස්විං ලෝගේ අරමුණ වෙන්නේ මේ තියෙන ස්විං ප්‍රෝ ට්‍රෙන්ඩ් එක රන් කරන එක තමයි මේ පහළාගේ ආරක්ෂා කරලා මේ තියෙන ඉහළ දුර්වල ඉහළ අගය ගන්න තමයි ස්විං ලෝගේ කාර්යය. පැහැදිලිද? එතකොට මේ මෙතනත් එහෙමයි ස්විං හයිගේ කාර්යය තමයි මේ විදිහට පහළාගයක් ඇති කරන්න මේ විදිහට මාකට් එක ප්‍රෝ ට්‍රෙන්ඩ් එක රන් කරන එක තමයි යන්නේ. එතකොට මෙයාගේ කාර්ය කරන්න ෆේල් වෙලා තියෙනවා. මෙතනදී ස්විං ලෝගේ කාර්යය තමයි මෙතනින් පහළාගයක් හදන්න යන්න ඕනි ස්ට්‍රෝ. නමුත් මෙතනදී ස්විං ලෝගේ කාර්යය ෆේල් වෙලා ස්විං හයි සාර්ථක වෙලා පහළට කන්ටිනියු වෙලා තියෙනවා. හරි. එතකොට මාකට් එකේ අපි ස්ට්‍රක්චර් එක මැප් කරගද්දී කොහොමද අපි මේ ස්විං රේන්ජ් එක ස්විං පොයින්ට් එකක් හරියටම අඳුරගන්නේ කියලා පොඩ්ඩක් ඔයාලට රියැලිටි එකේ අමාරුයි. එතකොට මම ඒකට පොඩ්ඩක් තීරි මෙතනදිත් පොඩ්ඩක් පැහැදිලි කරලා ලයිව් chart එකෙත් පැහැදිලි කරන්න කොහොමද අපි ස්විං ලෝ එකක් හයි එකක් හරියටම අඳුරගන්නේ කියලා. ඔයාලා BOS එකක් දුන්නට පස්සේ එක පාරක් මාකට් එකේ ඔයාලා මේ විදිහට පොඩි ටූල් එකක් රෙක්ටැන්ගල් එකෙන් හදාගෙන ඔයාලට පුළුවන් මෙතන මේ BOS එක දුන්න වම් පැත්තේ BOS එක ආරම්භ වුණ තැන ඉඳලා BOS එක ඉවර වෙලා බ්‍රේක් කරන තැනට එනකම් මැප් කරගෙන ඒ රේන්ජ් එක ඇතුලේ මේ විදිහට මැප් කරගන්න බොක්ස් එක. එතකොට මෙතන මේ BOS එක දීලා තියෙන ආරම්භ වෙලා තියෙන තැන සහ BOS එක මෙතනින් ස්ට්‍රක්චර් බ්‍රේක් වුණ තැන අතර සීමාවේ යටම ස්ථානය තමයි මේ ස්විං ලෝ එක විදිහට ගන්න. පැහැදිලිද? යටම ස්ථානය තමයි ස්විං ලෝ එක විදිහට ගන්න. හිතන්නකො මේ විදිහට මාකට් එක පහළට කන්ටිනියු වෙලා මේ විදිහට අප් වෙලා තියෙනවා. නමුත් මෙතන නෙමේ ස්විං ලෝ එක මේ දෙක අතර යටම ස්ථානය තමයි ස්විං ලෝ එක විදිහට ගන්න. එතකොට මෙතනදී මේ විදිහට ගත්තොත් මේ BOS එකයි මෙතන මේ BOS එක ඉවර වෙලා ස්ට්‍රක්චර් එක බ්‍රේක් ඔප් ස්ට්‍රක්චර් එක දෙන තැන BOS එක මේ 6 හයි එකේ ඉඳලා මේ එන්ඩ් වෙන තැනට යනකම් මැප් කරලා පහළම ස්ථානය තමයි අපි අඳුර ගන්න ඕනේ. එතකොට මෙතන නෙමේ පහළම ස්ථානය මෙතනත් නෙමේ මෙතනත් නෙමේ මෙතන තමයි පහළම ස්ථානය මේ හයි එක දෙන්න සහභාගී වුණ පහළම ස්ථානය තමයි මේක. එතකොට අපේ ස්විං ලෝ එක තමයි මේ පහළම ස්ථානය. හරි. අපි පොඩ්ඩක් දැන් මාකට් එකේ
බෙයාරිෂ් මාකට් ස්ට්‍රක්චර් එකත් මම පොඩ්ඩක් කතා කරනවා. එතකොට මෙතනින් ලෝ එකක් හදලා ලෝ හයි එකක් හදලා මාකට් එක පහළට කන්ටිනියු වෙද්දී මේ තියෙන හයි එකයි මේ තියෙන ලෝ එකයි තමයි අපේ ස්විං රේන්ජ් එක. එතකොට මේක මෙතන යන ස්ට්‍රක්චර් හැම එකක්ම ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් විදිහට තමයි අපි ගන්න. එතකොට අපිට අපේ ස්විංගේ ස්විං මෙතන ලෝව හයිගේ කාර්යය තමයි මේ තියෙන හයි එක ආරක්ෂා කරලා නැවත පහළට කන්ටිනියු කරන එක. පැහැදිලිද? එතකොට ඔයාලට මේ පුල් බැක් එක කන්ටිනියු කරලා ඔයාලට මේ හයි ආරක්ෂිතව ස්ට්‍රෝං විදිහට තියෙන තාක්කල් ඔයාලට බෙයාරිෂ් පැත්තට කන්ටිනියු කරන්න පුළුවන් මාකට් එක ඔයාලට ට්‍රේඩ් ඔපචුනිටිත් එක්ක. පැහැදිලිද? එතකොට අපිට මේ හයි එකත් මෙතනත් මාකට් එක පහළට කන්ටිනියු වෙලා බුලිෂ් පැත්තට BOS එකක් දුන්නට පස්සේ මේ විදිහට පුල් බැක් එක ප්ලේ කරලා මේ ලෝ එක ආරක්ෂිතව තියෙන තාක්කල් අපිට මේ විදිහට බුලිෂ් පැත්තට මේ ට්‍රෙන්ඩ් එක සහ ට්‍රේඩ් ඔපචුනිටි කැච් කරගන්න පුළුවන්. අපි කතා කරමු මාකට් එකේ ට්‍රෙන්ඩ් එකක් චේන්ජ් වෙන විදිය සහ බුලිෂ් මාකට් එකක් බෙයාරිෂ් පැත්තට චේන්ජ් වුණාට පස්සේ අපි කොහොමද මේකේ අයිඩෙන්ටිෆයි කරගන්නේ කියලා. එතකොට ඔයාලා ගොඩක් දෙනෙක් කරන වැරදීමක් තමයි මේ මාකට් එකේ ට්‍රෙන්ඩ් චේන්ජ් එක චොච් එකක් විදියට ගන්න එක. එතකොට මැකෑනිකලි අපි මාකට් ස්ට්‍රක්චර් එක මැප් කරද්දී මේ ට්‍රෙන්ඩ් චේන්ජ් එක චොච් එකක් විදියට ගන්න එපා. ඒ චොච් එකක් විදියට ගන්න දෙයක් තියෙනවා ප්‍රැක්ටල් ස්ට්‍රක්චර් කියලා. එතකොට ඒක ටිකක් ඇඩ්වාන්ස් විදියට කතා කරන්න ඕනේ ලෙසන් එක. එතකොට මෙතනදී අපි බුලිෂ් මාකට් ස්ට්‍රක්චර් එක යනවා. මාකට් එක බුලිෂ් ස්ට්‍රක්චර් එක තමයි යන්නේ. පැහැදිලිද? බුලිෂ් මාකට් ස්ට්‍රක්චර් එක යද්දී මාකට් එක ඉහළට ගමන් කරන ස්ට්‍රක්චර් එකක් කියලා මම කතා කරා. එතකොට අපි හැම වෙලේම මේ ස්විං ස්ට්‍රෝං ලෝ එක ආරක්ෂා කරලා BOS එක දීලා ලෝව මෙතන හය ලෝ එකක් හදනවා හය එකක් හදලා හය ලෝ එකක් හදලා හය එකක් හදනවා. එතකොට මාකට් එකේ දැන් තියෙන ස්විං අවසාන ස්විං ලෝ එක තමයි මේක. මෙතන තමයි ස්විං හයි එක. එතකොට දැන් තියෙන ස්විං රේන්ජ් එක තමයි මේක. එතකොට මේ ස්විං රේන්ජ් එක බ්‍රේක් කරලා බෙයාරිෂ් පැත්තට මෙතන ට්‍රෙන්ඩ් එක මෙතනින් චේන්ජ් වුණාම අපි දැන් බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට බෙයාරිෂ් මාකට් ස්ට්‍රක්චර් එක ඉන්නේ කියලා. එතකොට අපි බුලිෂ් පැත්තට කන්ටිනියු වුණ මාකට් එක්ක මේ විදිහට බුලිෂ් මාකට් ස්ට්‍රක්චර් එක ගියපු එකක් මෙතනින් ට්‍රෙන්ඩ් එක බෙයාරිෂ් පැත්තට චේන්ජ් වෙලා තියෙනවා. මැකෑනිකලි 100% මැකෑනිකලි මේක මැප් කරන්න ඕනේ. ඔයාලා හරි විදිහට ස්ට්‍රක්චර් එක මැප් කරේ නැත්නම් ඔයාලා මැප් කරන හැම දෙයක්ම වර්ධිනවා. ප්‍රීමියම් ඩිස්කවුන්ට් වර්ධිනවා, සප්ලයි ඩිමාන්ඩ් වර්ධිනවා. එතකොට ඔයාලට ඉන්ඩියුස්මන්ට්, ලික්විඩිටි, ඕඩර් ෆ්ලෝ ඒ හැම දෙයක්ම වර්ධිනවා. ඔයාලට මේ මාකට් ස්ට්‍රක්චර් එක හරියට මැප් කරගන්න බැරි නම්. ඒ නිසා හොඳ අවබෝධයෙන්ම මේක හොඳට තේරුම් ගන්න මාකට් එකේ මේ ට්‍රෙන්ඩ් එක චේන්ජ් වුණාට පස්සේ බෙයාරිෂ් පැත්තට තමයි මේ මාකට් එක කන්ටිනියු වෙන්නේ. බෙයාරිෂ් පැත්තට මාකට් එක කන්ටිනියු වුණාම මං කලින් කතා කරපු ආකාරයට මේ ස්විං හයි එකේ කාර්යය තමයි ආයේ නැවත මෙතනින් ස්විං ලෝ එකක් හදලා මේ ස්විං හයිගේ කාර්යය මෙතනින් ස්විං ලෝ එකක් හදන එක. ඒතර මාකට් එක පහළට තමයි කන්ටිනියු වෙන්නේ. මෙතන මම මේ කඩයිරෙන් මැප් කරලා තියෙන්නේ මේ ට්‍රෙන්ඩ් එක චේන්ජ් වෙන ස්ථානය. එතකොට මෙතනින් BOS එකක් නැවත බෙයාරිෂ් පැත්තට දුන්නාට පස්සේ ට්‍රෙන්ඩ් එක චේන්ජ්. බුලිෂ් ට්‍රෙන්ඩ් එක යන මාකට් එකක් බෙයාරිෂ් ට්‍රෙන්ඩ් එකකට කන්ටිනියු වෙලා තියෙනවා. පැහැදිලිද? එතකොට මේ විදිහට බෙයාරිෂ් පැත්තට කන්ටිනියු වෙලා තියෙනවා. එහෙනම් අපි බලමු මේ කතා කරපු තියරි ටිකම ලයිව් chart එකේ කොහොමද අපි මේක ඇප්ලයි කරන්නේ කියලා. ඔයාලට ෆ්‍රැක්ටල් ස්ට්‍රක්චර් ඊට අමතරව අපි ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක සම්බන්ධයෙන් ප්‍රෝ මෙන්ටර්ෂිප් එකේදී කතා කරන සම්පූර්ණයෙන්ම තියරි ප්‍රැක්ටිකලිත් එක්ක. එතකොට අපි බලමු මේක ලයිව් chart එකේ කොහොමද අපි ඇප්ලයි කරන්නේ කියලා. හරි. මම ගන්නවා 4 hour chart එක මුලින්ම euro USD එකේ ඊට පස්සේ මම 50 minute වලත් කතා කරනවා කොහොමද market structure එක map කරන්න කියලා. හැම ටයිම් ෆ්‍රේම් එක්කම මාකට් ස්ට්‍රක්චර් එක එකයි. ඒ කියන්නේ 4 hour market structure එකත් මේ විදිහම මැප් කරන්න ඕනේ. 50 minute වලත් ඔයාලා ඒ විදිහම මැප් කරන්න ඕනේ, වෙනසක් නැහැ. පැහැදිලිද? එතකොට මාකට් ස්ට්‍රක්චර් එකේ BOS එකෙන් පස්සේ හැම අදාළ කාල රාමුවේ පුල් බැක් එකක් නැත්තම් පසුබැසීමක් අපිට අනිවාර්යෙන්ම බලා ගන්න පුළුවන්.
මම මෙතනදී ස්ට්‍රක්චර් එක මැප් කරන්න මේ විදිහට මේ BOS එකක් කියලා මැප් කරගත්ත ටූල් එක ගන්නවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි අපි මේ left side එකේ බලනවා ස්ට්‍රක්චර් එකක් කොහෙද හැදිලා තියෙන්නේ කියලා. මම මෙතනින් අරගෙන සාමාන්‍යයෙන් ප්‍රමාණවත් විදියට පුල් බැක් එකක් ගියපු නිසා මම මේක හයි එකක් විදියට අරගෙන මුලින්ම මෙතනින් මැප් කරගන්නවා BOS එකක්. පැහැදිලිද? මෙතනින් BOS එකක් මැප් කරගත්තට පස්සේ මේ විදිහට මේ හයි එකේ ඉඳලා මෙතන ඔයාලට පේනවා ඇති මේ වික් එකකින් බ්‍රේක් වෙලා තියෙනවා. එතකොට මම මෙතන ඒරියා එක මේ විදිහට ඩොට් එකක් තියාගන්නවා. එතකොට මේ වික් එකකින් බ්‍රේක් වෙලා තියෙද්දි ඔයාලට මේක BOS එකක් විදිහට ගන්න බෑ. ඒ කියන්නේ ටයිප් වර්ග දෙකක් තියෙනවා මාකට් ස්ට්‍රක්චර් එක මැප් කරන BOS එක. පැහැදිලිද? එතකොට ස්විං ස්ට්‍රක්චර් එක අනිවාර්යයෙන්ම ස්විං ස්ට්‍රක්චර් සහ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක කැන්ඩල් බොඩි ක්ලෝස් වෙනකන් ඉන්න ඕනේ මාකට් එකේ BOS එක දුන්නද කියලා තීරණය කරන්න. එතකොට ස්ට්‍රක්චර් එක මාකට් ස්ට්‍රක්චර් එකේ මේ ලෝ එක කන්ෆර්ම් කරන්න නම් මේක කැන්ඩල් බොඩි එකකින් ක්ලෝස් වෙලා තියෙනවා නම් විතරයි මේ BOS එකක් මෙතන ස්විං ස්ට්‍රෝං ලෝ එකක් විදිහට අපි කන්ෆර්ම් කරගන්න. ඒ නිසා මම මෙතනින් BOS එක කැන්ඩල් බොඩි එකකින් දුන්නේ නැති නිසා මම මේ BOS එක අරගෙන යනවා කොතනින්ද කැන්ඩල් බොඩි එක ක්ලෝස් වෙන්නේ කියන තැනට යනකම්. මෙතනින් කැන්ඩල් බොඩි එකක් ක්ලෝස් වෙලා නිසා මේක තමයි මගේ BOS එක. එතකොට මම කතා කරා ඔයාලට ස්විං ලෝ එක හරියටම කොහොමද අඳුරගන්නේ කියලා. ඒ කියන්නේ ස්විං ලෝ එකක් ඔයාලට හරියටම අඳුරගන්න ඔයාලා මේ රෙක්ටැන්ගල් ටූල් එක ගන්න ඔයාලා මේ හයි එකේ ඉඳලා මෙතන ඒරියා එකේ ඉඳලා මේ BOS එක දෙන තැනට අරගෙන යන්න. මේ විදිහට BOS එක දෙන තැනට අරගෙන ගිහිල්ලා මාකට් එක මෙහෙම පහලට මෙතනින් මේ රෙක්ටැන්ගල් එක ඇදලා බලන්න මේ බොක්ස් එක ඇතුලේ තියෙන යටම ස්ථානේ. එතකොට ඔයාලට පේන්න පුළුවන් මේක යටම ස්ථානයක් විදියට. මෙතනින් පේන්න පුළුවන් මෙතනින් පේන්න පුළුවන්. මොකද ගොඩක් අය වරද්ද ගන්න දෙයක් තමයි මේ මාකට් ස්ට්‍රක්චර් එකේ ස්විං රේන්ජ් එක. එතකොට බැලූ බැල්මට ඔයාලට මාකට් ස්ට්‍රක්චර් එකේ මේ ස්විං ලෝ එක බලන්න බෑ. සමහර අවස්ථාවල මෙතනයි ඊක්වල්ස් විදිහට පේන අවස්ථා තියෙනවා ඇහෙන් බලද්දි. නමුත් ඔයාලා එතකොට කරන්න මම මේ පොඩි ටිප් එකක් කියලා දෙන්නේ. ඔයාලා මේකේ යටම ස්ථානයේ අඳුරගද්දි බලන්න මේ තියෙන එකතු කිරීමේ වගේ තියෙනනේ අපි මවුස් එක ක්ලික් කරද්දි. එතකොට මේ මවුස් එක ක්ලික් කරලා ඒ කැන්ඩල් එක හැදිලා තියෙන යටම තැන වික් එකේ බලන්න ලෝ එකේ ප්‍රයිස් එක. හයි එකක් නම් හයි ස්විං හයි එකක් මැප් කරද්දි හයි එකේ ප්‍රයිස් එක බලන්න මේකේ ලෝ එකේ ප්‍රයිස් එක හිතන්නකො මෙතනින් පෙන්නනවා උඩින් මෙතන පෙන්නනවා 1.16.957. එතකොට මෙතන ඇවිල්ලා 1.10 ලෝ එක 17.111. එතකොට මේක තමයි යටම ස්ථානේ. අපි එතකොට මෙතනින් මේක ස්විං ලෝ එක විදියට මැප් කරගන්නවා. පැහැදිලිද? එතකොට මෙතනින් මාකට් එක මේ විදිහට මෙතනින් පුල් බැක් එක ආවා මේ විදිහට අප් වෙලා වික් බ්‍රේක් එකක් දුන්නා අපි BOS එක විදිහට ගන්නෙ නෑ පහළට කන්ටිනියු වුණා මේ විදිහට ආය අප් වුණා. එතකොට මෙතනදී මාකට් එකේ දැන් තියෙන ස්විං රේන්ජ් එක මේක ස්විං ලෝ එක මේක තමයි ස්විං හයි එක. මොකද දැන් පුල් බැක් එකක් මාකට් එකේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි මෙතනින් මාකට් ස්ට්‍රක්චර් එක දැන් ඔන්න මෙතනින් BOS එකක් මැප් කරගන්නවා මෙතනින් ආය නැවත. මේකම අපි ගමු මාකට් ස්ට්‍රක්චර් එක විදිහට. මෙතනින් මේකම අපි ගමු. හරි. දැන් මෙතනින් මම මේ ලෝ එකේ මැප් කරගන්නවා මේ විදිහට BOS එකක්. එතකොට ස්විං රේන්ජ් එක තමයි අපි දැන් තියෙන මෙතන ඒරියා එක. මේ විදිහට තමයි ස්විං රේන්ජ් එක. අපි මේක පොඩ්ඩක් බලමු බාර් රීප්ලේ එකෙන් කොහොමද මැප් කරන්නේ කියලා. දැන් අපි මේ විදිහට ස්විං රේන්ජ් එක ඔන්න දැන් අපි ලයිව් මාකට් එකේ ගන්න එක්ස්පීරියන්ස් එකම තමයි ගන්න යන්නේ. එතකොට අපි දැන් මාකට් ස්ට්‍රක්චර් එකේ මේ ස්විං ලෝ එක තමයි මෙතන. එතකොට තියරි එකට අනුව BOS එකෙන් පස්සේ බුලිස් ස්ට්‍රක්චර් එක පුල් බැක් එක ඇවිල්ලා ඉහළට ගමන් කරනවා කියලා කතා කරා. එතකොට මාකට් එක මේ විදිහට නැවත ඉහළට ගමන් කරනවා. හරිද? දැන් ඔන්න මෙතනින් කැන්ඩල් එක බ්‍රේක් වෙලා තියෙනවා. මේ කැන්ඩල් බ්‍රේක් එකක් එකපාරට දීලා තියෙනවා. නමුත් එතකොට අපි BOS එකක් විදිහට ගන්නෙ නැහැ. මෙතන කැන්ඩල් එකේ වික් බ්‍රේක් එකක් දීලා තියෙන නමුත් BOS එකක් විදියට ගන්නෙ නෑ. එතකන් මේ ලෝ එක ස්විං ලෝ එකක් විදියට නෙමෙයි. මෙතන ඊට පස්සේ අපි බලනවා කැන්ඩල් බොඩි එකක් බ්‍රේක් වෙනකන්. අන්න දැන් කැන්ඩල් බොඩි එකක් බ්‍රේක් වුණා මෙතනින්. එතකොට අපි මේ
මෙතන මේ BOS එක ස්ටාර්ට් වෙන තැන ඉඳලා මෙතන කැන්ඩල් බොඩි එක ක්ලෝස් වෙන තැනට මැප් කරලා මේ විදිහට මේ බොක්ස් එක මැප් කරන්න මේ බොක්ස් එක ගන්න කියන්නේ එක්ස්පීරියන්ස් එක අඩු කට්ටියට මුල් කාලේ ස්විං ලෝ එක අඳුර ගන්න පුළුවන් වෙන්න තමයි මේ බොක්ස් එක මැප් කරන්න කියන්නේ. එතකොට මෙතනින් අපි ස්විං ලෝ එක විදිහට මේ යටම ස්ථානයේ මැප් කරගන්නවා මේ BOS එක දුන්නට පස්සේ. එතකොට මම කලින් කතා කරා මේ ස්විං ලෝගේ කාර්යය තමයි ඉහළ අගයක් හදන එක හයි එකක්. එතකොට මෙතනදී ස්විං ලෝගේ කාර්යය ඉහළ අගයක් හදන එක හයි එකක්. එතකොට මෙතන මේ වීක් හයි එක ටාගට් කරලා ඉහළට තමයි ගමන් කරලා තියෙන්නේ. එතකොට මම මේ BOS එක දැන් මෙතනින් දැන් තියෙන ස්විං රේන්ජ් එකට ගේනවා මේ විදිහට. මෙතනින් දැන් තියෙන ස්විං රේන්ජ් එකට මේ විදිහට ගේනවා. ඊට පස්සේ අපි නැවත පුල් බැක් එකක් වෙනවද කියලා බලනවා. මාකට් එක පුල් බැක් එක වෙද්දි මෙතනින් BOS එකක් ආයේ නැවත මැප් කරගන්නවා. මෙතනින් BOS එක මැප් කරගන්නවා. දැන් ස්විං රේන්ජ් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ විදිහට මාකට් එක පුල් බැක් එක ඇවිල්ලා නැවත බුලිෂ් පැත්තට කන්ටිනියු වෙනවා. හරි. මෙතනදී දැන් ඔයාලට පේනවා ඇති මාකට් එක මෙතනින් වික් එකක් බ්‍රේක් වෙලා තියෙනවා. දැන් මෙතනදී අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි මේක ලික්විඩිටි ස්වීප් එකක් විදියට මම ලික්විඩිටි සම්බන්ධයෙන් කතා කරන්න යන්නේ නැහැ මාකට් ස්ට්‍රක්චර් ලෙසන් එකක් නිසා. එතකොට මාකට් එක මෙතනින් බෙයාරිෂ් පැත්තට කැන්ඩල් බොඩි එකක් ක්ලෝස් වුණා නම් ඔන්න අපේ ට්‍රෙන්ඩ් එක චේන්ජ් වෙලා තියෙනවා. බුලිෂ් පැත්තට කන්ටිනියු වුණ ට්‍රෙන්ඩ් එක බෙයාරිෂ් පැත්තට. ඒ නිසා අපි තවම බුලිෂ් ට්‍රෙන්ඩ් එක තමයි ඉන්නේ. ඒ නිසා අපි බලමු මාකට් එක කොහොමද කන්ටිනියු වෙන්නේ කියලා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ට්‍රෙන්ඩ් චේන්ජ් කියන තියරි එකේ විදිහට මෙතනින් මාකට් එක අපේ රේන්ජ් එකක් මැප් කරානේ මෙහෙම. ඒ රේන්ජ් එකේ අපි බොක්ස් එකක් ගන්න. බොක්ස් එක ඇඳලා මේ රේන්ජ් එකේ බලන්න බොක්ස් එකෙන් කොයි පැත්තටද මාකට් එක යන්නේ කියලා. මෙතනින් මේ රේන්ජ් එක ඇතුලේ මාකට් එක ගිහිල්ලා උඩට ගියා නම් මාකට් එක බුලිෂ් පැත්තට යන්නේ. එතකොට මේ යටම ස්ථානයේ මැප් කරන්න. මේ රේන්ජ් එකෙන් පහළට කන්ටිනියු වුණොත් මෙතන මේ බොක්ස් එක ඇතුලේ ඉහළම ස්ථානයේ මැප් කරන්න. එතකොට අපි මේ රේන්ජ් එකෙන් මෙතනින් BOS එක දුන්න නිසා මාකට් එකේ BOS එක දුන්න නිසා මේ රේන්ජ් එකේ ඉහළම ස්ථානය අපි මැප් කරද්දි මේක අපි කලින් මැප් කරපු හයි එක තමයි ඉහළම ස්ථානය. එතකොට තව අවස්ථාවල මේ විදිහට වික් එකක් ගහලා හදිස්සියවත් පහළට කන්ටිනියු වුණොත් මේක තමයි ඉහළම ස්ථානය මේ රේන්ජ් එක අතර තියෙන ඉහළම ස්ථානය මේක. ඒක ටිකක් ඇඩ්වාන්ස් ට්‍රෙන්ඩ් චේන්ජ් එක වෙද්දී ඉහළම ස්ථානයේ මැප් කරන්න. එතකොට මම මෙතනදී ඩොට් එකක් තියාගන්නවා මේ ස්විං හයි එක. දැන් බලන්න මාකට් ස්ට්‍රක්චර් එක ගොඩක් ලස්සනට මෙතන ප්ලේ වෙලා තියෙනවා නේද? අපි දැන් බලමු මාකට් එක බෙයාරිෂ් පැත්තට කන්ටිනියු වුණාට පස්සේ මේ විදිහට ආයෙ නැවත දැන් ඔන්න BOS එකක් දීලා පුල් බැක් එක තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට මෙතනින් මාකට් එක මේ විදිහට ආයෙ BOS එකක් දීලා එතකොට මෙතනින් අපි මෙතන තමයි අපේ ස්විං රේන්ජ් එක දැන් තියෙන්නේ. මේ විදිහට අපේ ස්විං රේන්ජ් එක තියෙනවා දැනට. ඒ ස්විං රේන්ජ් එකේ පුල් බැක් එක ගිහිල්ලා අපි බලමු මාකට් එක කොහොමද මූව් වෙන්නේ කියලා. මේ මාකට් එකේ පුල් බැක් පේස් එක තමයි මේ රන් වෙන්නේ. ඒ කියන්නේ මාකට් එක BOS එකකින් පස්සේ මම පැහැදිලි කරා මේ විදිහට පුල් බැක් එකක් යනවා කියලා ඒ අදාළ කාල රාමුවේ. පැහැදිලිද? එතකොට ඒ අදාළ ටයිම් ෆ්‍රේම් එකේ පුල් බැක් එකක් යනවා කියලා. එතකොට BOS එකේ පුල් බැක් එක ගියාට පස්සේ මාකට් එක bearish trend එකක් නිසා මාකට් එක පහළට කන්ටිනියු වෙන්නේ කියලා මම කතා කරා. bearish පැත්තට තමයි කන්ටිනියු වෙන්නේ කියලා. එතකොට මාකට් එක මේ තියෙන ස්විං හයි එකයි මේ තියෙන ස්විං ලෝ එකයි අතර මාකට් එක මෙතනින් වික් බ්‍රේක් එකක් තියෙනවා. නමුත් මේක BOS එකක් විදිහට අපි ගන්නෙ නැහැ. ඒ නිසා මේ විදිහට තියාගෙන ඉන්නවා. මාකට් එක පහළට BOS එකකින් කන්ටිනියු වෙනකන් අපි තියාගෙන ඉන්නවා. කැන්ඩල් බොඩි එකකින් ක්ලෝස් වෙනකන්. පැහැදිලිද? එතකොට මාකට් එක මේ විදිහට රේන්ජ් එක වුණත් යන්න පුළුවන් මාකට් එක සමහර අවස්ථාවල. අපි බලමු අන්න හරි. දැන් බලන්න මෙතනදී මාකට් එක බුලිෂ් පැත්තට ආයෙ කන්ටිනියු වුණා.
මෙතනින් BOS එකක් දුන්නා. මේ BOS එක දුන්නට පස්සේ කලින් මෙතනදී කතා කරපු විදිහට මේ මෙතන ඉඳලා අපි මේ පැත්තට කන්ටිනියු වුණ නිසා මේ රේන්ජ් එකේ යටම ස්ථානේ අපි ලෝ එක ගන්න ඕනේ. එතකොට මේ ලෝ එක කලින් මැප් කරලා තිබ්බට මේ වික් එකක් ගහලා නිසා මේකට වැඩිය යටම ස්ථානේ තමයි මේ. ඒ නිසා මෙතෙන්ද අපි ස්විං ලෝ එක ගන්නවා මේ බොක්ස් එක ඇතුලේ තියෙන. එතකොට මේ විදිහට අපිට ස්විං ලෝ එක විදිහට මැප් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි BOS එකෙන් පස්සේ ආයෙත් නැවත බලනවා ස්විං හයි එකක්ද ලෝ එකක්ද හදන්නේ කියලා. පැහැදිලිද? එතකොට මේක අපිට ගන්න පුළුවන් මෙතනින් ස්විං හයි එකක් විදියට සමහර අවස්ථාවල මාකට් එකේ වොලටිලිටි එක අඩු වැඩි වෙද්දි BOS එක ඒ කියන්නේ පුල් බැක් එක අඩු වැඩි වෙන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මෙතනින් අපි මැප් කරගෙන මාකට් එක මේ විදිහට ආයි කොයි පැත්තටද බුලිෂ් පැත්තට කන්ටිනියු වෙලා තියෙනවා. එතකොට මේක තමයි අපේ ස්විං ලෝ එක. මෙතනින් අපි නැවත ස්විං ලෝ එක විදියට මැප් කරගෙන අපි මේ ස්විං ලෝ එක මැප් කරගත්තේ කොහොමද? මම කලින් කතා කරපු විදියට මෙතන ගත්තා. මේ රේන්ජ් එක ගත්තා. මේකේ පහළම ස්ථානය තමයි ස්විං ලෝ එක. පැහැදිලිද? එතකොට මෙතනින් පහළම ස්ථානයේ මේ විදියට ස්විං ලෝ එක විදියට මැප් කරගන්නවා. මේ විදියට මැප් කරගන්නවා. අපි බලමු තව ටිකක් බාර් රීප්ලේ එක දාලා. හරි. දැන් අපේ ස්විං හයි එකක් මෙතනින් ආවා. ඒතර බුලිෂ් මාකට් ස්ට්‍රක්චර් එක අපි ඉන්නේ. මේක තමයි අපේ අදාළ ස්විං රේන්ජ් එක. මේ විදිහට ස්විං රේන්ජ් එක. එතකොට මේ විදිහට මාකට් එක පහළට කන්ටිනියු වුණා. පුල් බැක් එක ආවා. මාකට් එක බුලිෂ් පැත්තට කන්ටිනියු වුණා. එතකොට අපේ ස්විං ලෝ එක තමයි මේ තියෙන ලෝ එක යටම ස්ථානය. ඒකට හේතුව මේ විදිහට අපි මැප් කරනවා මේ රේන්ජ් එකේ යටම ස්ථානය මේ ලෝ එක. ඒ නිසා අපි මේ ස්විං ලෝ එක විදිහට මැප් කරගන්නවා. එතකොට මාකට් එකේ මේ විදිහට ආයෙ නැවත බුලිෂ් පැත්තට මෙතනින් කන්ටිනියු වෙලා තියෙනවා. මෙතනින් බුලිෂ් පැත්තට කන්ටිනියු වෙලා තියෙනවා. ඊට පස්සේ අපේ ස්විං ලෝ එක තමයි මේ ලෝ එක. මේ විදිහට තමයි අපි ස්විං ලෝ එක මැප් කරගන්නේ. එතකොට මාකට් ස්ට්‍රක්චර් එක බලන්න බුලිෂ් ස්ට්‍රක්චර් එක අප් ට්‍රෙන්ඩ් එක ගිහිල්ලා තියෙනවා. අප් ට්‍රෙන්ඩ් එක රියැලිටි එකේ විදිහටම ලස්සනට පේන අවස්ථා තියෙනවා. ඊට අමතරව අපි කතා කරා ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් ස්විං රේන්ජ් එක ඇතුලේ යන හැම ස්ට්‍රක්චර් එකක්ම ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක්. පැහැදිලි. ඒතකොට මේ රේන්ජ් එක ඇතුලේ තියෙන ස්ට්‍රක්චර් හැම එකක්ම මේ පොඩි ස්ට්‍රක්චර් ටික ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් විදිහට තමයි ගන්න. පැහැදිලිද? එතකොට ඔයාලට මේ සම්බන්ධයෙන් සම්පූර්ණ බේසික් මාකට් ස්ට්‍රක්චර් එකේ ඉඳලා සම්පූර්ණ ඇඩ්වාන්ස් විදිහටම ඔයාලට ඉගෙන ගන්න පුළුවන් අපේ මෙන්ටරින් ප්‍රෝග්‍රෑම් එකේ. එතකොට ටෙක්නිකල් ඇනලයිසිස් මොඩියුල් එකේ මාකට් මෙකැනික්ස් එකේ ඉඳලා වෙළඳපොළ යන්ත්‍ර විද්‍යාව ඉඳලා අපි මාකට් ස්ට්‍රක්චර් එක ගත්තොත් බේසික් මාකට් ස්ට්‍රක්චර් එක. එතකොට 3 type of structure කියලා කතා කරා swing internal fractal structure එක. ඊට අමතරව ඔයාලට PDFs තියෙනවා මේක ඇතුළේම ඔයාලට ඒවා print out කරගන්න පුළුවන්. එතකොට fractal structure theory practically. එතකොට fractal structure එක practically කොහොමද කතා කරන්නේ? ඊට අමතරව තමයි swing structure එක. එතකොට internal structure කියලා තියෙනවා. එතකොට mechanical swing structure තියෙනවා. එතකොට mechanically කොහොමද අපි swing structure map කරන්නේ? ඒකට අදාළ පිප්ස් ගානක් තියෙනවා පුල් බැක් එකක් කොච්චර පිප්ස් ගානකින්ද ස්විං පුල් බැක් එකක් විදියට යන්නේ කියලා. එතකොට අපි මල්ටි ටයිම් ෆ්‍රේම් මාකට් ස්ට්‍රක්චර් එකත් එක්ක සම්පූර්ණ වීඩියෝ ලෙසන්ස් 28ක් 30කින් මාකට් ස්ට්‍රක්චර් ලෙසන් එක විතරක් කතා කරනවා බේසික් ටු ඇඩ්වාන්ස්. එතකොට ඔයාලා හිතන්න ට්‍රේඩින් ජර්නි එකට ඔයාලා තාම අලුත් කට්ටියක් නම් ඒත් අවුලක් නෑ. ඔයාලට බිඳුවේ ඉඳලා මේ සම්බන්ධයෙන් ඉගෙන ගන්න පුළුවන් මාකට් ස්ට්‍රක්චර් විතරක් නෙමෙයි සම්පූර්ණ ට්‍රේඩින් සයිකොලොජි මනි මැනේජ්මන්ට් රිස්ක් මැනේජ්මන්ට් එතකොට ෆොරෙක්ස් ට්‍රේඩින් කියන්නේ මොකක්ද එතකොට බ්‍රෝකර්ස්ලා සම්බන්ධයෙන් ඒ හැම දෙයක්ම ඔයාලට ඉගෙන ගන්න පුළුවන් කැමති අයට අනිවාර්යෙන්ම පුළුවන් YouTube එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන අපේ වෙබ්සයිට් එකේ ලින්ක් එක ඒ ලින්ක් එකමුත් පුළුවන් ඊට අමතරව අපේ Telegram channel එකේ ඩීටේල්ස් දානවා නිතරම ඒ ඩීටේල්ස් වලිමුත් අපිව සම්බන්ධ කරගන්න පුළුවන් අපි කතා කරමු මේ BOS එකෙන් පස්සේ නැවත මාකට් එක bearish පැත්තට දැන් ට්‍රෙන්ඩ් එක චේන්ජ් වෙලා තියෙනවා. ඔන්න මේ විදිහට bearish පැත්තට ට්‍රෙන්ඩ් එක චේන්ජ් වෙලා තියෙනවා. එතකොට මෙතනදී මාකට් එකේ මේක තමයි ඉහළම ස්ථානයේ මේ BOS එක දුන්නේ.
පැහැදිලිද? එතකොට මේ විදිහට bearish පැත්තට මාකට් එක කන්ටිනියු වෙලා තියෙනවා. මෙතනින් මාකට් එක බුලිෂ් පැත්තට කන්ටිනියු වෙන එක නැවත bearish පැත්තට කන්ටිනියු වෙලා මේ තියෙන ඉහළම ස්ථානය තමයි අපි මේ හයි එක විදිහට ගන්න. පැහැදිලිද? එතකොට ස්විං පොයින්ට් එකක් විදිහට අපි ඉහළම ස්ථානය ගන්න. එතකොට මෙතනදී මම මේ විදිහට මැප් කරගන්නවා මේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් වෙන තැන් ටික. මේ විදිහට අපි ස්විං පොයින්ට් ටික මැප් කරගන්නවා මේ ඩොට් එකේ. එතකොට අපිට අඳුර ගන්න ලේසි ස්ට්‍රක්චර් එක කොයි විදිහටද තියෙන්නේ කියලා. එතකොට මේ විදිහට මැප් කරගෙන අපි ආයෙ නැවත බලමු මාකට් ස්ට්‍රක්චර් එක කොහොමද මූව් වෙන්නේ කියලා. හරි. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මෙතන මම ස්විං ස්ට්‍රක්චර් එක විදිහට ඇයි ගත්තේ නැත්තේ කියලා. මෙතනින් ගත්තේ නැත්තේ ප්‍රමාණවත් විදිහට මෙකැනිකලි අපි ස්විං ස්ට්‍රක්චර් එකක් මැප් කරද්දී පුල් බෑක් එකක් යම්කිසි ප්‍රමාණයක් යන්න ඕනේ. එතකොට මේ පුල් බෑක් එක සාමාන්‍යයෙන් ගිහිල්ලා නැති නිසා අපි මේක ස්විං ලෝ එක විදිහට ගන්නවා. මෙතනින් ඊට පස්සේ මේක අපි ස්විං පුල් බෑක් එක විදිහට මේ රන් එක ගිහිල්ලා තියෙනවා. එතකොට අපි මේ විදිහට ස්විං ට්‍රෙන්ඩ් එකේ අදාළ ස්විං රේන්ජ් එකේ අපි බලමු කොයි පැත්තටද බ්‍රේක් කරන්න කියලා ස්ට්‍රක්චර් එක. දැන් ස්ට්‍රක්චර් එක මෙතනින් bearish පැත්තට බ්‍රේක් කරාට පස්සේ ආයෙත් නැවත අපි ස්විං හයි එක අඳුර ගන්නවා මේ විදිහට බොක්ස් එක මැප් කරනවා මේ විදිහට අපි ගන්නවා මේකේ ඉහළම ස්ථානය තමයි මේ ස්විං හයි එක විදිහට ගන්න. මේ තමයි ස්විං රේන්ජ් එක. එතකොට අපිට වරදින්නේ නෑ මේ බොක්ස් එක මැප් කරලා මැප් කරද්දී අපේ ස්විං රේන්ජ් එක අපිට හරියටම අඳුර ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේක ගොඩක් කට්ටිය සමහර අවස්ථාවල ගන්නවා මේක ස්විං හයි එක ගන්නවා ආයි BOS එකක් විදිහට ගන්නවා මේවා ගන්නවා මේ විදිහට ඉන්ටර්නල් ස්ට්‍රක්චර් අරගෙන මේක ස්විං ආයි එකක් විදිහට අරගෙන මෙහෙම ගත්තොත් ආයේ බුලිෂ් කියලා අප් කරනවා. නමුත් මෙතෙන්ට ගියා කියලා මේවා වෙන්නේ නැහැ. මාකට් එක ආයේ පහළට කන්ටිනියු වෙනවා. මෙතනින් ට්‍රැප් වෙනවා ඔයාලා. පැහැදිලිද? එතකොට මාකට් එකේ ස්විං රේන්ජ් එක හරියටම ඔයාලට අඳුර ගන්න ඕනේ මේකේ හරි විදිහට මාකට් එකේ ඩිරෙක්ෂන් එක ගන්න. එතකොට අපි ස්විං රේන්ජ් එකෙන් පස්සේ ආයෙ නැවත මේ විදිහට මාකට් එක මේ ස්විං රේන්ජ් එකේ කන්ටිනියු වෙලා මෙතනින් බුලිෂ් පැත්තට කන්ටිනියු වෙලා තියෙනවා. මේ විදිහට ස්විං ස්ට්‍රක්චර් එක බුලිෂ් ස්ට්‍රක්චර් එකක් තියෙන. එතකොට මේක තමයි පහළම ස්ථානය. ඒකට හේතුව තමයි මේ විදිහට මේ රේන්ජ් එකේ අපි ගත්තොත් පහළම ස්ථානය මෙතන. ඒ නිසා මේ විදිහට ස්විං ලෝ එක විදිහට මැප් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි නැවත තව ටිකක් බලමු මාකට් එක කොහොමද කන්ටිනියු වෙලා තියෙන්නේ කියලා. හරි. නැවත ආයේ bearish පැත්තට මාකට් එක මෙතනින් කන්ටිනියු වෙලා තියෙනවා. එතකොට අපි මෙතන ඉඳලා බලනවා මේ බොක්ස් එක මැප් කරලා මේක ඉහළම ස්ථානය තමයි මෙතන. එතකොට අපි මෙතනින් මැප් කරගන්නවා ස්විං හයි එක විදියට. ඊට පස්සේ අපි මේ විදියට ඩොට් ටිකක් තියාගන්නවා. මේක ඇවිල්ලා බේසික් මාකට් ස්ට්‍රක්චර් එක. තියරි එකේ අනුව. පැහැදිලි. එතකොට මාකට් එක මේ විදියට ආයේ බුලිෂ් පැත්තට කන්ටිනියු වෙනවා. මේ විදිහට මාකට් එක පුල් බැක් එක අප් වෙලා මේ විදිහට මාකට් එකේ පුල් බැක් එක ගිහලා ආයෙ bearish පැත්තට කන්ටිනියු වෙනවා. එතකොට මෙතනින් ස්විං ලෝ එක ටාගට් කරලා මාකට් එක bearish පැත්තට කන්ටිනියු වෙලා තියෙනවා. මෙතනින් මාකට් එක bearish පැත්තට කන්ටිනියු වෙලා මේ විදිහට ආයෙ මේ ඉහළම ස්ථානය තමයි මේ ස්විං හයි එක විදිහ අපිට ගන්න. එතකොට අපි ඒකත් බොක්ස් එකේ විදිහට මේ විදිහට අපිට මැප් කරගන්න පුළුවන් ස්විං හයි එක. මේ විදිහට. 4 hour එතකොට මාකට් ස්ට්‍රක්චර් එක bearish trend එක කන්ටිනියු වෙනවා. එතකොට අපි මේ පුල් බැක් එකේ යද්දි මාකට් එකේ මේක තමයි අපේ ස්විං රේන්ජ් එක විදිහට ගන්න. මේ විදිහට ස්විං රේන්ජ් එක විදිහට අපි ගන්නවා. ස්විං රේන්ජ් එක ගියාට පස්සේ මාකට් එක ආයෙ නැවත bearish පැත්තට ටෙක්නිකලි ට්‍රෙන්ඩ් එක bearish නේ ස්විං ට්‍රෙන්ඩ් එක bearish. එතකොට මෙතනින් ආයෙ නැවත ට්‍රෙන්ඩ් එක චේන්ජ් වෙලා තියෙනවා මේ බුලිෂ් පැත්තට. එතකොට අපි මෙතනින් මැප් කරගන්න එක මේ විදිහට BOS එකෙන් පස්සේ යටම ස්ථානය මේක. එතකොට මේක තමයි ස්විං රේන්ජ් එක. පැහැදිලි. එතකොට මේ මාකට් ස්ට්‍රක්චර් එක මේ විදිහට ඔයාලට මැප් කරගන්න පුළුවන් හරි විදිහට මෙකැනිකලි. එතකොට අපි බලමු විනාඩි 15 ටිකක් ස්ට්‍රක්චර් එක මැප් කරලා. එතකොට ඕනම ටයිම් ෆ්‍රේම් එකක ස්විං ස්ට්‍රක්චර් එක අපිට ඒ විදිහට මැප් කරන්න පුළුවන්. එතකොට අපි මෙතනින් යම්කිසි තැනක් හදාගෙන ඒක ටිකක් හොඳට හොයලා බලන්න ඕනේ ස්විං රේන්ජ් එකද කියලා හරියටම. එතකොට මේ විදිහට අපි BOS එකක් මැප් කරගෙන අපි මේ විදිහට මෙතන තමයි ඉහළම ස්ථානයේ ස්විං හයි එක. එතකොට
මේ ඉහළම ස්ථානයේ බ්‍රේක් කරලා කැන්ඩල් බොඩි එකක් මෙතනින් ක්ලෝස් වෙලා තියෙන එක හරියටම බලන්න. කැන්ඩල් බොඩි එකක් ක්ලෝස් වුණාට පස්සේ මාකට් එකේ ස්විං ස්ට්‍රක්චර් එක බොලිෂ්. ඊට පස්සේ අපි මෙතනින් යටම ස්ථානයේ ලෝ එක ස්විං ලෝ එක. ඒතර මාකට් එකේ මේ විදිහට ආයෙ නැවත ස්විං ස්ට්‍රක්චර් එක bearish පැත්තට මෙතනින් කන්ටිනියු වෙලා තියෙනවා. එතකොට මේ බොක්ස් එකේ අපි ගත්ත විදිහට මෙතනින් මේ විදිහට ගත්තා මේ BOS එකෙන් මෙතන ඉහළම ස්ථානයේ මේක. ඊට පස්සේ මේ දෙක අතර ගත්තා මේක බුලිෂ් පැත්තට කන්ටිනියු වෙලා නිසා මේ පැත්තෙන් ඉඳලා බලන්නේ මෙතන යටම ස්ථානයේ මේ. ඊට පස්සේ අපිට ආය bearish පැත්තට ස්ට්‍රක්චර් එක චේන්ජ් වෙලා තියෙනවා. මෙතන වෙලා තියෙන්නේ බුලිෂ් පැත්තට කන්ටිනියු මේ විදිහට bearish වුණා ආය නැවත බුලිෂ් වුණා ආය bearish වුණා. ඒතර මෙතනදී අපි මේ විදිහට ආය නැවත ස්ට්‍රක්චර් එක BOS එක මේ විදිහට මැප් කරගෙන මෙතනින් ඉහළම ස්ථානයේ අපි මැප් කරනවා ස්විං හයි එක විදිහට. මේක තමයි ස්විං හයි එක. ඊට පස්සේ අපි මෙතනින් BOS එක මැප් කරගෙන අදාළ ස්විං රේන්ජ් එක එතකොට අපි දැන් ඉන්න ස්විං රේන්ජ් එක තමයි මේ රේන්ජ් එක. එතකොට මේ රේන්ජ් එක තමයි අපි දැන් ඉන්න ස්විං රේන්ජ් එක. මේ අතර මේ හයි එකයි මේ ලෝ එකයි අතර මේ විදිහට පුල් බැක් ගිහිල්ලා ආපහු ස්විං ලෝ එක ටාගට් කරලා තියෙනවා. එතකොට අපි මේ රේන්ජ් එකෙන් මේ විදිහට BOS එක මෙතනින් මැප් කරගත්තට පස්සේ අපි මෙතනින් කැන්ඩල් බොඩි එක ක්ලෝස් වුණ තැනට මැප් කරා මේකේ ඉහළම ස්ථානය ගත්තා. මෙතනින් අපි ස්විං හයි එක මැප් කරගත්තා මේ විදිහට. එතකොට මේක තමයි අපේ ස්විං හයි එක. ස්විං හයි එක මැප් කරගෙන මේ විදිහට අපි ඩොට් එකක් තියාගන්නවා මේ විදිහට අපි දැන් බලන්න bearish පැත්තට කන්ටිනියු වුණ එකේ ට්‍රෙන්ඩ් එක මේ විදිහට bullish පැත්තට කන්ටිනියු වෙලා. bullish පැත්තට ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වුණාට පස්සේ අපි දැන් අප් ට්‍රෙන්ඩ් එක තමයි ඉන්නේ. එතකොට මාකට් එකේ මේ විදිහට මෙතනින් ස්විං ස්ට්‍රක්චර් එක විදිහට ගන්න අමාරුයි. ඒ නිසා මේ ලෝ එකයි මෙතන ගන්න පුළුවන් ස්විං හයි එක විදිහට. මේ විදිහට ස්විං හයි එක ගත්තාම මෙතනින් BOS එකක් දීලා නිසා මේක තමයි අපේ ස්විං ලෝ එක. මෙතනින් ඒකත් අපි මැප් කරගන්නේ මේ හයි එකයි මෙතනයි ගත්තා යටම ස්ථානය අපි බලනවා මේක තමයි යටම ස්ථානය. මෙතන නෙමෙයිනේ. මෙතනට වැඩිය මෙතන යටයි. එතන ඒ නිසා මේ විදිහට යටම ස්ථානය අපි මැප් කරගන්නවා. මේ විදිහට BOS එකෙන් මැප් කරගන්න. ඊට පස්සේ අපේ ස්විං රේන්ජ් එක මෙතන ආය නැවත බොලිස් ස්ට්‍රක්චර් එකක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතනින් මේ විදිහට මැප් කරගන්නවා. සමහර අවස්ථාවල මාකට් එකේ වොලියුම් එක අඩු කාලවල මාකට් එකේ ස්ට්‍රක්චර් එක පිප්ස් 30ක් වගේ ගන්න පුළුවන් ඔයාලට විනාඩි 15ක. ස්විං පුල් බැක් එකක් අවම මෙකැනිකලි අවම වශයෙන් පිප්ස් 30ක් ගන්න පුළුවන්. එතකොට මෙතනින් ආයේ BOS එකක් දීලා තියෙනවා. මේ ඉහළම ස්ථානේ ඉඳලා මෙතනින් කැන්ඩල් බොඩි එකක් ක්ලෝස් වෙන තැනට ගත්තා. අපි බොක්ස් එකක් ගත්තා. මේ විදිහට බොක්ස් එක මැප් කරලා. පැහැදිලිද? එතකොට අපිට ස්විං රේන්ජ් එක විදිහට මෙතනින් මේ විදිහට ගන්න පුළුවන් මෙතන මොකද පුල් බැක් එක මාකට් එකේ මේ විදිහට පහළට වෙලා ආයෙ ඉහළට ගිහලා තියෙනවා. නමුත් කැන්ඩල් බොඩි ක්ලෝස් වෙලා නැහැ. මෙතනින් තමයි කැන්ඩල් බොඩි එකක් ක්ලෝස් වෙලා තියෙන්නේ. නිසා මෙතනින් මැප් කරගත්ත එක මෙතෙන්ද බොඩි ක්ලෝස් වෙන දක්වාම අරගෙන යන්න ඕනේ. ඊට අතරතුර ගහන උඩට විග් ගහවට ඒවා කපාගෙන මැප් කරත් අවුලක් නැහැ. පැහැදිලිද? ඒක තමයි තියරි එක. ටෙක්නිකලි මැකැනිකලි එහෙම තමයි ස්ට්‍රක්චර් එක මැප් කරන්නේ. සමහර කට්ටිය ඉන්නවා ස්ට්‍රක්චර් එක විග් බ්‍රේක් එකට මැප් කරනවා. නමුත් මම පර්සනලි විග් බ්‍රේක් එක මැප් කරන්නේ නැහැ. ඒතර මේ විදිහට මාකට් එක මැප් කරගන්න පුළුවන් අපිට ස්ට්‍රක්චර් එක. ඔයාලට ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් ලේසිම ටිකක් තමයි GBP USD 4 hour වගේ යන්න daily 4 hour chart එකකට යන්න Euro USD daily 4 hour chart එකකට යන්න USD JPY ඊට අමතරව ඔයාලට තව බලලා GBP JPY වගේ pairs වල ඔයාලා daily 4 hour map කරන්න මුලින්ම market structure එක. එතකොට homework එකක් විදිහට ඔයාලා අනිවාර්යෙන්ම Euro USD එකේ daily 4 hour map කරන්න GBP USD එකේ daily 4 hour map කරන්න market structure එක. ඒ මැප් කරලා ඔයාලා බලන්න ඔයාලට මේක හරියට අවබෝධ වුණාද කියලා. එහෙනම් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ලොකු දෙයක් ගන්න ඇති කියලා. ඊට අමතරව ඔයාලට මම කලින් සඳහන් කරපු විදිහට මේ ඇඩ්වාන්ස් මාකට් ස්ට්‍රක්චර් එකේ අපි කතා කරනවා ප්‍රැක්ටල් ස්ට්‍රක්චර් කියලා. එතකොට අපිට හරියට මඳුර ගන්න පුළුවන් මේ ස්විං පොයින්ට් එකෙන් පුල් බැක් එක කොහොමද එන්නේ කියලා. ඊට අමතරව ඔයාලට මේ පුල් බැක් එක ඉවර වෙලා ආයෙ මාකට් එක ප්‍රෝ ට්‍රෙන්ඩ් එකකද කන්ටිනියු වෙන්නේ කියලා අපේ මේ මෙන්ටර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකෙන් සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න පුළුවන් ඔයාලට ප්‍රැක්ටල් ස්ට්‍රක්චර්. එතකොට ඔයාලට රිස්ක් මැනේජ්මන්ට් ටයිමින් සෙෂන් සම්බන්ධයෙන් එතකොට ඔයාලට ස්ට්‍රැටජි ගත්තොත් එහෙම අපේ හයි ලෙවල් ට්‍රේඩ් ප්ලෑන් සම්බන්ධයෙන් කතා කරනවා. එතකොට අපේ
ලික්විඩිටි එන්ට්‍රි මොඩෙල් සම්බන්ධයෙන් කතා කරනවා. පැහැදිලිද? එතකොට මේ එන්ට්‍රි මොඩෙල් සම්බන්ධයෙන් කතා කරනවා. ඒ හැමදේම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් ගයිඩ්ලයින් එකක් එක්ක අපේ ප්‍රොෆෙෂනල් ඩිස්කෝඩ් කමියුනිටි එකටත් ඔයාලට ඇක්සස් එක තියෙනවා. ඊට අමතරව ඔයාලට ට්‍රේඩින් එජ් ෆ්ලික්ස් එකේදී බැක් ටෙස්ටිං ලෙසන්, ඒ කියන්නේ බැක් ටෙස්ටිං සීරීස්, සෙෂන් රීකැප්ස්, එතකොට සෙෂන් මාකප්ස්, එතකොට ට්‍රේඩ් බ්‍රේක්ඩවුන්ස්, ඒ දේවල් ඔයාලට මේ ට්‍රේඩින් එජ් ෆ්ලික්ස් එකෙන් ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මං හිතනවා අද මේ මාකට් ස්ට්‍රක්චර් වීඩියෝ එකෙන්, බේසික් මාකට් ස්ට්‍රක්චර් වීඩියෝ එකෙන් ඔයාලට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. මේ වෙනකන් ඔයාලා මාකට් ස්ට්‍රක්චර් එක මැප් කරපු වැරදි සහ අඩුපාඩු මෙතනින් පස්සේ කරන්න එපා. මේ විදිහට මැකෑනිකල් ඔයාලා මාකට් ස්ට්‍රක්චර් එක මැප් කරන්න. ඊට අමතරව තමයි ටෙලිග්‍රෑම්, අපේ ප්‍රී ටෙලිග්‍රෑම් ලින්ක් එක තියෙනවා මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ඔයාලට අපේ ප්‍රී ටෙලිග්‍රෑම් එකට ජොයින් වෙලා මේ මාකට් ස්ට්‍රක්චර් එක කොහොමද හරියටම මැප් කරලා තියෙන්නේ. එතකොට ප්‍රීසෙෂන් ඇනලයිසිස් හරහා, අපි පෝස්ට් කරන ප්‍රීසෙෂන් ඇනලයිසිස් හරහා ඔයාලට ඒ අඩුපාඩු හදා ගන්න පුළුවන්. එතකොට ඒ අඩුපාඩු ටිකත් බලලා හදාගෙන ඔයාලා හරි විදිහට මේ ජර්නි එකේදී ඔයාලගේ මැකෑනිකල් කන්සෙප්ට් එක ඔයාලා හරි විදිහට හදාගන්න. එතකොට මේ වීඩියෝ එක හොඳයි නම් YouTube එකේ subscribe කරන්න, අපේ channel එකත් subscribe කරලා කමෙන්ට් එකකුත් දාන්න වීඩියෝ එකට පහලින්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.